ආයුබෝවන් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා S8 එන්ජිමේ පවර් සෙට් එකේ කොහොමද රෝද කැරකෙන්නේ. ඒ කියන්නේ දැන් තියෙන පවර් සෙට් වල සාමාන්‍යයෙන් මෝටර්ස් වලින් යන්නේ. S8 එකේ එහෙම නැහැ. S8 එකේ ගියර් බොක්ස් එක හරහා ඇවිල්ලා ෂාෆ්ට් එක අම්මගෙන් තමයි රෝද කරකවන්නේ. මේ තියෙන්නේ S8 එකේ බොගිය. මෙන්න මෙතනට ෂාෆ්ට් එකක් සෙට් වෙනවා. මෙන්න මේ තියෙන්නේ. ෂාෆ්ට් එක දාලා නැහැ තාම. මෙන්න මේ ෂාෆ්ට් එක ෂාෆ්ට් දෙකම දෙපැත්තෙන් බොගි දෙකේ මෙන්න මෙතන තියෙන මෙතනටයි මේ පැත්තෙන් මෙතනටයි සෙට් වෙනවා. ඔන්න ෂාෆ්ට් එක හයි කරලා තියෙනවා. මම වීඩියෝ එක ගත්තට පස්සේ තමයි මේක හයි කරලා තියෙන්නේ. මෙන්න ඕගොල්ලන්ට පෙන්වන්න ඕනෙන්ද මම මේක මැද්දෙන් දානවා වීඩියෝ එක මැද්දෙන්. මෙන්න මේ ආකාරයට තමයි ෂාෆ්ට් දෙක සෙට් වෙන්නේ. පේනවද? ඊට පස්සේ කෝච්චිය මේකට ආරියාකරණය කරන්න. ඊට පස්සේ ඒ ෂාෆ්ට් දෙක මේ ඇතුලේ තියෙනවා ගියර් බොක්ස් එක. මේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ගියර් බොක්ස් එක මම උඩින් පෙන්නන්නම්. ඒක මෙන්න මේ තව ෂාෆ්ට් එකක් කරහා ඉස්සරහට එනවා මේ පැත්තට. මෙන්න මෙතනනේ බොගි සෙට් වෙන්නේ. ඒක මෙන්න මේ තියෙන ෂාෆ්ට් එක. මෙන්න මේ ෂාෆ්ට් දෙකට කපල් වෙනවා. ඒ කියන්නේ බොගියේ තියෙන ෂාෆ්ට් එකයි මේකයි කපල් කරනවා. පිටිපස්සත් ඒ වගේම තියෙනවා. නන්න මේ පේනවා. මෙන්න මේ ෂාෆ්ට් එකට මේ බොගියේ මේ දාන ෂාෆ්ට් එක කපල් වෙනවා. ඒ කපල් වෙලා තමයි රෝද කරකීම කරන්නේ. ඉන්න මම උඩට නැගලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද ගියර් බොක්ස් එක කපල් වෙන්නේ කියලා. තාම මේකේ එන්ජිම දෙකල්ලා නැහැ. මේ තියෙන ගියර් බොක්ස් එක. ගියර් බොක්ස් එක මෙන්න මෙතන යට තියෙනවා. ඉතින් මම අර යටින් පෙන්නුවේ මේ ෂාෆ්ට් එක කනෙක්ට් කරන එක. මෙතනින් මෙතන තියෙන එන්ජිම මෙතනට තව ෂාෆ්ට් එකක් කනෙක්ට් වෙනවා. එන්ජිමෙන් ගියර් බොක්ස් එක කරකවලා කන්වර්ටර් එකක් කරහා බොගි වලට දීලා තියෙන්නේ. ෂාෆ්ට් එකක් කරහා. එහෙම තමයි මූලික සිද්ධාන්තය සිද්ධ වෙන්නේ මේ S8 එකේ රෝද කරකවන්න. දැන්ට දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන එකම එන්ජිම පවර් සෙට් එක ගියර් බොක්ස් එකක් කරා රෝද කරකවන S8 එක විතරයි. මීට කලින් S7 6 ඒවත් තිබ්බා. දැන්ට භාවිතයේ තියෙන්නේ S8 එක විතරයි. ඔන්න ඕකයි විස්තරේ. හරි අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.